Hello everyone. I'm the English teacher උදේශිකා වීරසූරි. එහෙනම් අපි අද ඉගෙන ගන්න හදන අලුත් වචන 10 ගැන අපි කතා කරමු. First one abnormal. Abnormal අපි ගමු වෛද්‍ය වාර්තාවක මෙඩිකල් රිපෝට් එකක වගේ මෙන්න මේක අපිට බලා ගන්න පුළුවන්. මොකද්ද? abnormal. abnormal කියලා කියන්නේ අස්වාභාවිකයි කියන අදහස. ඒ කියන්නේ ස්වභාවිකව තියෙන විදිහ නෙමෙයි. මේක ඊට වඩා අස්වාභාවිකයි වෙනස් කියලා කියද්දී අපි ඒක පාවිච්චි කරනවා abnormal. abnormal. Next one additional. additional. මොකටද අපි additional කියලා කියන්නේ? additional කියලා කියන්නේ අතිරේක කියන එක. මට අතිරේකව මොනවා හරි ඕනි. I want additional something. අතිරේක. අතිරේක. Next one BC. BC. මහතයි කියලා කියද්දී අපි මොකද පාවිච්චි කරන්නේ? fat. හැබැයි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? BC. BC කියන්නේ මොකද්ද? තරබාරු. BC. bicolor. මොකටද අපි bicolor කියන්නේ? පාට දෙකක් තියෙන දෙයකට. පාට දෙකක්. වර්ණයන් දෙකක් තියෙන දෙයකට ද්විවර්ණ කියන අදහසෙදී අපිට bicolor කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මොකක් හරි දෙයක පාට දෙකක් තියෙනවා නම් bicolor. bicolor. Next one cloudy. cloudy. cloudy කියන්නේ වලාකුළු සහිතයි. cloudy වලාකුළු සහිතයි. cloudy වලාකුළු සහිතයි. අද වලාකුළු සහිතයි. කොහොමද අපි කියන්නේ? Today is cloudy. Today is cloudy. Next one අවිනීතයි කියන්න මොකද පාවිච්චි කරන්න පුළුවන්? cheeky. cheeky. අවිනීතයි. අවිනීත. cheeky. Next one domestic. domestic. domestic කියන්නේ මොකටද? ගෘහස්ත. ගෘහස්ත කියන අදහස. domestic ගෘහස්ත. Next one යම්කිසි රෝගයක් සුව කරන්න පුළුවන් කියන අදහස. curable. සුව කරන්න පුළුවන්. it's curable. ඒක සුව කළ හැකි කියන අදහස. Next one fleet. fleet. fleet කියන්නේ මොකද්ද? නොගැඹුරු. නොගැඹුරු. fleet. නොගැඹුරු. fleet. Last one යම්කිසි දෙයක් ප්‍රමාණවත් කියන්නේ කොහොමද? enough. enough. ප්‍රමාණවත්. enough. ඒක ඇති. it's enough.